ඔබදියා චූටි පොත පරණ කිවිසුමේ එක පරිච්ඡේදයක් තියෙන චූටිම පොත. මේ පොත කවුද දන්නවද ලිව්වේ? මතකද එක රාජාවලිය 18ට යනකොට 17ට යනකොට ඔන්න එලියා එනවනේ ආහබ්ලගේ කාලේ. ආහබ්ගේ භාර්යාව යේෂබෙල් දෙවියන් වහන්සේගේ ප්‍රොපේතවරුන්ව විනාශ කරනකොට මරනකොට ඔබදියා කියන හාදෙක් මේ ප්‍රොපේතවරු 100 දෙනෙක් අරගෙන ගුහාවන් දෙකක එකක 50 දිනා බැගින් ගුහාවන් දෙකක දාලා ඒගොල්ලන්ට රොටි සහ වතුර දීලා ඒගොල්ලව බේරගෙන හිටියා ඔය යේෂබෙල්ගේ අතින් නොමැරි වැලකී සිටින්න. අන්න ඒ ඔබදියා පස්සේ කාලේ එලියාව හම්බෙලා එලියා ඔබදියාට කියනවා මේ ගිහිල්ලා උඹේ රජවරයාට කියපන් මම ඇවිල්ලා ඉන්නවා හම්බෙන්න. එතකොට ඔබදියා කියනවා ස්වාමීනි ඔබතුමා කියයි මට මං ගිහලා රජතුමාට කියලා මං එනකොට ඔබතුමා මෙතනින් රහත් වෙයි. පස්සේ මං එනකොට ඔබතුමා නැති වුනහම මේ මගේ බෙල්ල ගහලා යයි කියලා. ඒ වගේ පොඩ්ඩක් අර එක්තරා අන්දමින් එඩිතර කමින් අර 100 දෙනාව ආරක්ෂා කර නමුත් අර රජතුමාටයි යේෂබෙල්ටයි බයව හිටපු ඒ තරුණ ප්‍රොපේතවරයා තමයි මේ ඔබදියා. පස්සේ කාලේ එලියාගේ විප්ලවය නිසා වෙන්න ඇති අපි දන්නේ නැහනේ. ඊට පස්සේ එලිසගෙත් සේවය තිබුණානේ එලියට වඩා. ඉතින් ඕයන් දිරිගත් එයා දෙවියන් වහන්සේ විසින් පාවිච්චි කරනු ලැබ බයිබලයේ පොතක් ලියන්න තරම් එයා උසස් වීම ලැබුවා. එයා තමයි මේ එක පරිච්ඡේදයකින් සමන්විත පොත ලිව්වේ. දැන් ඔය ඔබදියා කියන පොත ලියලා තියෙන්නේ ඒදෝම් වරුන්ට. කවුද මේ ඒදෝම් වරු කියන්නේ? මතකද ඊසාක්ට පුතු දෙන්නෙක් හිටියා ඒසාව යාකෝබ් කියලා. ඒකේ ඒසාව එක සැරයක් ඇවිල්ලා මල්ලිගෙන් අහනවනේ අර රතු පාට සුප් එකක් හදනවා උඹ කියලා. එතකොට අර රතු පාට කියලා කියපු එක හෙබ්‍රේය භාෂාවෙන් ඒදෝම්. එදා ඉඳන් ඒසාවගේ නම ඒදෝම් කියලා කියවුණා. ඒදෝම් පස්සේ කාලේ අර ඉස්මෑල් වරුන්ගෙන් භාර්යාවන් අරගෙන ගිහිල්ලා ඒදෝම් කියන රටක් හදාගත්තා. දැන් අද ඔබ යෝර්දාන් රටට ගියොත් පෙට්‍රා කියන ස්ථානයක් තියෙනවා දන්නවද පල්ලෙහා? ඒ පෙට්‍රාවේ අර මිනිස්සු යන්නේ අර අශ්ව කරත්තවල නැත්තම් ඇවිදගෙන ඇතුළට ගිහිල්ලා අර ගුහාවල අර මේ කැටයන් කරලා තියෙන අර දේවාල අර මේවා දකින්නේ ඒ ඔක්කොම අර ඒදෝම් වරුන්ගේ වැඩ. එහෙ තමයි අර ඒසාවගේ පරම්පරාව හිටියේ. දැන් ඊශ්‍රායල් සෙනඟ මිස්ර දේශයේ ඉඳන් ඔන්න ඊශ්‍රායල් පොරොන්දු දේශයට ළඟා වෙනකොට ඔය ඒදෝම් හරහා යන්න වුණා. එතකොට ඒදෝම් වරු කිව්වා මේ අපේ රට තුලින් යන්න එපා කියලා. මදුවට ඊශ්‍රායල් රටට ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව කවුරු හරි ගහන්න යනකොට මොආබ් වරු හරි අම්මෝන් වරු හරි ඒදෝම් වරු ඒගොල්ලන්ටත් ඒගොල්ලෝ එකතු වෙලා ඊශ්‍රායල් වරුන්ට ගහන්න තත් කරා. එතකොට දෙවියන් වහන්සේ ඔය ඒදෝම් වරුන්ට විරුද්ධව දීප අනාවැකිය තමයි ඔබදියා පොතේ තියෙන්නේ. ඒ කියන්නේ ඒසාව යාකෝබ ඔය සහෝදරයන් දෙදෙනාගේ පරම්පරානේ. ඒතර යාකෝබ්ගේ පරම්පරාවට විරුද්ධව ඔය අන්‍ය රටවල් එක්ක එකතු වෙලා උඹ මේ වගේ කරපු නිසා ඒදෝම් වරුන්ව සහ මුලින්ම දෙවියන් වහන්සේ මේ පොළොව තනින් විනාශ කරනවා කියන ප්‍රපේත අනාගත වාක්‍ය තමයි ඔය ඔබදියා පොතේ තියෙන්නේ. ඒ ඔබදියා පොතේ එක පරිච්ඡේදයක් වුණාට ඒ අනාගත වාක්‍ය ඉෂ්ට වුණ ආකාරය මම ටිකක් ඔයගලන්ට කියලා දෙන්නද? ඔන්න පස්සේ කාලේ ඔය ෆිනිෂවරු කියන මිනිස්සු ඒදෝම් රටට පහර දුන්නා. එයා ඒව නැති කරා. එතකොට ඒදෝම් රටේ හිටපු ධනවත් අය ටිකක් මල මුහුදෙන් මෙහා පැත්තට පැනලා ඇවිල්ලා ඊශ්‍රායල් රටේ හැංගුණා. ඔය ග්‍රීකවරුන්ගේ කාලේ සිදු වුණ දෙයක්. ඔවුන් යුදෙව්වන් අතර ඔවුන් ජීවත් වුණාට ඔවුන් ඒදෝම්වරු ධනවතුන්. පස්සේ කාලේ රෝමවරු ලෝකෙ අල්ලගත්තනේ. එතකොට රෝමවරුන්ට මිනිස්සු මදිනේ මේ අල්ලගත්ත ප්‍රදේශ පාලනය කරන්න. එතකොට මේ ඊශ්‍රායල් යුදේයාව කියන ඒ පළාත පාලනය කරන්න රෝමානු ආණ්ඩුකාරයෙක් හිටියා පිලාත් කියලා. යේසුස් වහන්සේ කාලේ පිලාත් කියලා හිටියේ. මම ඊටත් කලින් ඉඳන් එන්නේ. ආණ්ඩුකාරවරු තිබ්බා. නමුත් ඒගොල්ලන්ව අර එදිනෙදා ජීවිතය පාලනය කරන්න නිකන් මේ අර මේ රජවරයෙක් හිටියා නම් හොඳයිනේ. එතකොට මේ ඒදෝම් වරු තමයි ගිහිල්ලා කිව්වේ රෝමවරුන්ට අපි මේ උන් අතර හිටියට අපි මේ උන්ගේ කට්ටිය නෙවෙයි. අපි ඒදෝම් වරු. අපිට සල්ලි තියනවා. අපිට රෝමවරුන්ගේ රෝම ඔබතුමන්ලගේ අධිරාජ්‍යයෙන් අපිට සබහතයක් ඕනේ. අපිට සල්ලි තියනවා. අපිව මේ යුදෙව්වරුන්ගේ රජවරු හැටියට පත් කරන්න
එතකොට අපි වැඩේ හරියට කරන්නම් කියලා. රෝමවරු මොනවද කරේ? මේ ඒදෝම් වරුන්ව යුදෙව්වන්ව පාලනය කරන රජවරුන් බවට පත් කරා. ඒ උන් තමයි හෙරෝද්වරු. හෙරොද් කියලා හිටියේ. ඇග්‍රිපා, ඇන්ටිපස් කියලා එහෙම හෙරොද්වරු හිටියේ. ඔය උන් ඒදෝම්වරු. උන් ඊශ්‍රායල් තුල ඊශ්‍රායල් වරුන්ව පාලනය කරගෙන හිටියා. ඒක තමයි අර යේසුස් වහන්සේගේ මේ උපත අර තාරකාවක් තුලින් දැනගත් රජවරු ඇවිල්ලා හෙරොද්ගෙන් ඇහුවේ යුදෙව්වරුන්ට රජ කෙනෙක් ඉපදෙලා ඉන්නවා කියලා කියනකොට හෙරොද් මේ හොල්මන් වෙලා අර අවුරුදු 2-5 ළමයින්ව මරන්න තත් කරේ. ඒ සියරම සිදුුනේ එහෙම තමයි. ඔබදියාගේ අනාවැකියෙන් ඒදෝම්වරු විනාශය කරනු ලැබුවට ඔය ටික දිනක් ඉතුරු වෙලානේ යුදෙව්වරුන්ගේ රජවරු හැටියට හිටියේ. අන්තිමට ඔබදියාගේ අනාවැකිය ඉෂ්ට වුණේ කවදද දන්නවද? ක්‍රිස්තු වර්ෂ 70 රෝමානු අධිරාජ්‍යවරයා වන වෙස්පසියන් තමන්ගේ පුත්‍ර වූ තීතස්ව යවනවා හමුදාවක් එක්ක මේ හෙරොද්වරු මට විරුද්ධව කැරලි ගහනවා. යුදෙව්වුනුත් කැරලි ගහනවා. උන් දෙන්නට හොඳ පාඩමක් උගන්වලා වරෙන් කියලා. එතකොට තීතස් සහ ඔහුගේ හමුදාව ඇවිත් යුදෙව්වරුන් විනාශ කරා, උන්ව නන්නත්තර කරා, ලොකු ඛේදවාචකයක් වුන්ට ඇති වුණ ඇත්ත. හැබැයි හෙරොද්වරුන්ව අල්ලලා අර මකුණුවන්ව හොයලා ඉටිකට්ටෙන් ඇනලා මරන්නේ. ඒ වගේ අන්තිම ඒදෝම්වරයා පවා ඝාතනය කරනු ලැබුවා ක්‍රිස්තු වර්ෂ 70. ඔය ඔබදියාගේ අනාවැකිය ඉෂ්ට වුණේ සහමුලින්ම ක්‍රිස්තු වර්ෂ 70. ඒක තමයි අර ඔබදියා පොත. ඉතින් දැන් ඕගොල්ලෝ එක කියවනකොට ඕගලන්ට පොඩ්ඩක් තේරෙයි.